අපි කතා කරන්නේ බලය ගැන. 48 laws of power පොතේ තුන්වෙනි නීතිය තමයි අපි මේ කතා කරන්න යන්නේ. law number 3, conceal your intentions. මේකේ අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා බලය ලබා ගන්න යන මාර්ගයේදී ඔයාගේ intentions එහෙම නැත්නම් ඔයා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් අනවශ්‍ය ප්‍රමාණයට රිවීල් කරන්න එපා. එහෙම නැත්නම් එළියට දෙන්න එපා. තව කෙනෙක්ට ඔයාගේ ගමන් මාර්ගය විස්තර කරද්දී ඒක සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහ ඇත්ත ඇටිසැටියෙන් විස්තර කරන්න යන්න එපා කියන එක තමයි මේකේ අදහස. ඇයි එහෙම කියන්නේ? ඔයාගේ plans එහෙම නැත්නම් ඔයාගේ ඉදිරි පියවරවල් කාට හරි තව කෙනෙක්ට කියනවා කියන්නේ. ඒ පුද්ගලයා ඒවා විනාශ කරන්න කටයුතු කරන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මිනිස්සු කොයි වගේ හැසිරෙයිද කියන එක. ඒ වගේම ඒ plans ඔයාට එරෙහිව පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒවට මොනවා හරි බාධක යොදවන්නත් පුළුවන්. මෙන්න මේ නිසා රොබර්ට් ග්‍රීන් කියනවා තුන්වෙනි නීතිය විදිහට ඔයා බලය ලබා ගන්න යන මාර්ගයේදී කොයිම වෙලාවකවත් ඔයාගේ ඇත්ත සැලසුම් එහෙම නැත්නම් ඉදිරි පියවරවල් ඔයාගේ ඊළඟ පියවර කොයිම වෙලාවකවත් තව කෙනෙක්ට ඒ විදිහටම කියන්න යන්න එපා කියලා. කියන්න අත්‍යවශ්‍යම අවස්ථාවකදී ඒකේ බර අඩු කරලා එහෙම නැත්නම් අත්‍යවශ්‍ය කොටස් ටික හංගලා පුළුවන් තරම් හංගලා අදාළ පුද්ගලයාට කියන්න කියන එක තමයි මේකේ අදහස් කරන්නේ. හරි එහෙනම් හතරවෙනි නීතියෙන් අපි හම්බෙමු. සුබ දවසක් ඔයාලට.